හයි ගෑස් ඉතිං අද සිකුරාද දවසක් මේ තියෙන අපේ කැම්පස් එක ඉතිං අද ලෙක්චර්ස් ඉවර වුණා දවල් 1ට අද උදේවරු විතරයි ලෙක්චර්ස් තිබ්බේ ඊට පස්සේ මායි මගේ යාළුවයි කතා වුණා අද කොහොම හරි මිල්ක් ෂේක් එකක් බොන්න හරි අයිස්ක්‍රීම් එකක් කන්න හරි යන්න ඕනේ කියලා ඊට පස්සේ අපි තීරණය කරා රත්මලානේ අලුතෙන් බින්චුන් චයිනීස් කැෆේ එකක අවුට්ලට් එකක් ඕපන් කරා මේ කැෆේ එකේ අවුට්ලට් තියෙනවා බත්තර මුල්ල නුගේගොඩ බම්බලපිටිය කොල්ලුපිටිය රත්මලාන ගල්කිස්ස මේ හැමතැනම වගේ අවුට්ලට් මන් දන්න විදිහට තියෙනවා අපි කලින් කොල්ලුපිටියයි බම්බලපිටිය අවුට්ලට් එකට ගිහින් තියෙනවා ඒකේ නම් කස්ටමර් සර්විස් සහ ඒකේ කෑමත් හොඳයි ඒ කියන්නේ අපි ඒකේ මිල්ක් ෂේක් උයි අයිස්ක්‍රීම් උයි තමයි ගත්තේ ඒවා හොඳ හින්දා අපි හිතුවා මේ සැරේ රත්මලාන අවුට්ලට් එකට යන්න මොකද ඒක ළඟ තිබුණු හින්දා ඒකට යන එක ලේසි ඊට පස්සේ ඉතින් අපි බස් එකේ ඇවිල්ලා බස් එකේ බහැපු තැන ඉඳලා ෂොප් එකට මීටර් 750ක් වගේ තිබ්බේ. හින්දා අපි ඉතින් ඒ දුර පයින් ඇවිදගෙන ආවා. ඉතින් මේ තියෙන්නේ රත්මලාන බින්චුන් එක. මේ බින්චුන් එක චයිනීස් කැෆේ එකක්. ඉතින් මේ ඔයාලට පේන්නේ මේකේ තියෙන කෑම වල ප්‍රයිසස්. අයිස්ක්‍රීම් සහ මිල්ක් ෂේක් ජූස් වගේ දේවල් තමයි මේකේ තියෙන්නේ. මේකේ අයිස්ක්‍රීම් එකක් රුපියල් 200ක් තමයි වෙන්නේ. ඉතින් අපි ස්ට්‍රෝබරි මිල්ක් ෂේක් දෙකක් ඕඩර් කරා. ඉතින් මේකේ ඇතුළ ගැන කතා කරොත් එහෙම මේකේ වාඩි වෙලා අපිට කන්න පුළුවන්. ඒ වගේම මේකේ ෆෝන් charge කරන්න පුළුවන්. ඒ වගේම free wifi තියෙනවා. අපිට ඉතින් ඔහොම ඉන්නකොට අපි ඕඩර් කරපු මිල්ක් ෂේක් දෙක ආවා. අපි බම්බලපිටිය අවුට්ලට් එකට ගිහිල්ලත් මේ දෙකක් තමයි බිව්වේ. ඉතින් ඒක ගොඩක් රසට තිබ්බා. ඒ හින්දා තමයි අපි මෙහෙමුත් මේකම ඕඩර් කරේ. ඉතින් ඔයාලට පෙන්වන්න බැරි වුණානේ මේ ඉන්නේ මගේ යාළුවා. මෙයා තමයි මගේ කැම්පස් එකේ සැපට දුකට හැමදේටම ඉන්නේ. ඉතින් කොහොම හරි මේකට බටේ දාගන්න ගිහිල්ලා මම එතන මිල්ක් ෂේක් උත් හලාගත්තා. ඊට පස්සේ කොහොම හරි මිල්ක් ෂේක් එක බිව්වා. අපි දැන් මේ මිල්ක් ෂේක් එකේ රස ගැන කතා කරොත් ඇත්තටම මේක කිසිම රසක් නැහැ. මේක වතුර රහක් තමයි ආවේ. අපි අර බම්බලපිටිය එකෙන් බිව්වා පස්සේ ඇත්තට මේකේ ඒක මාරම රසයි. ඒ හින්දා තමයි අපි මෙහෙමුත් ඕඩර් කරේ. ඇත්තටම මේකේ නම් කිසිම රසක් තිබුණේ නැහැ. වතුර රහක් ආවේ. ඒ වගේම රත්මලාන අවුට්ලට් එකේ කස්ටමර් සර්විස් එකත් අවුල්. ඒගොල්ලෝ කිසිම රෙස්පෙක්ට් එකක් දෙන්නේ නැහැ කස්ටමර්ස්ලට. මේ පේනව නේද? මේකේ කප් එකෙන් භාගයක්ම මේගොල්ලෝ අයිස් කැට දාලා දෙන්නේ. එතකොට වතුර රහක් තමයි එන්නේ. ඉතින් අපි ආයෙ හිතාගත්ත රත්මලානේ බින්චුන් එකට නම් යන්නේ නැහැ කියලා. අපි ඊට පස්සේ ගිහින් රිවිව් බලද්දී ගොඩක් කස්ටමර්ස්ලා රිවිව් බෑඩ් රිවිව්ස් තමයි දාලා තිබ්බේ. ඉතින් ඔයාලත් බින්චුන් එකට යනවා නම් රිවිව්ස් බලලා යන්න. රත්මලානේ බින්චුන් එකට නම් යන්න එපා. රිවිව්ස් බලලා යන්න. thank you bye